ඇත්තටම සාහිත්‍යය කියන්නේ නිකම් වචන ගොඩක් නෙවෙයි. ඒක අපේ සංස්කෘතිය, අපේ අනන්‍යතාවයේ කැඩපතක් කියවොත් වඩාත් නිවැරදි. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ 2026 ප්‍රාදේශීය සාහිත්‍ය උළෙලගෙනයි. මේ තරඟාවලියට ආදාළව තියෙන සංකීර්ණ නිල නීති රීති මාලාව ඊටමත් පැහැදිලි සහ සරල මාර්ගෝපදේශයක් බවට පත් කරලා දෙන එක තමයි අද අපේ මූලික අරමුණ වෙන්නේ. හරි, අපි දැන් මේ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලමු. මේ ගමනේදී අපි ප්‍රධාන පියවර කීපයක් ඔස්සේ ඉදිරියට යනවා. තරඟයේ අරමුණු සහ කාල සීමාවන් වල ඉඳලා වයස් කාණ්ඩ මොනවද, තරංගාංග මොනවද, අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන නීති සහ රෙගුලේෂන්ස් මොනවද, ඒ වගේම අවසාන වශයෙන් කොහොමද හරියටම අයදුම් කරන්න කියන කාරණා පහ ගැන අපි අද කතා කරනවා. ඉතින් මුලින්ම අපි බලමු මේ 2026 සාහිත්‍ය උළෙලේ මූලික අරමුණු සහ මතක තියාගන්න ඕන කාල සීමාවන් මොනවාද කියලා. මේ සම්පූර්ණ තරඟාවලිය ඇතුලේ කවුරු වුණත් අනිවාර්යෙන්ම හොඳටම මතක තියාගන්න ඕන දිනයක් තියෙනවා. ඒ තමයි 2026 ජූලි 10 වෙනිදා. තරඟයට ඉදිරිපත් කරන සියලුම නිර්මාණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබෙන්න ඕන අවසාන දිනය වෙන්නේ මේකයි. මොකද මේ නීති රීතිවල බොහොම පැහැදිලිවම කියනවා කොයිම හේතුවක් නිසාවත් ප්‍රමාද වෙලා ලැබෙන කිසිම නිර්මාණයක් සලකා බලන්නේ නැහැ කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මෙච්චර ලොකු මහන්සියක් අරගෙන මේ වගේ උළෙලක් සංවිධානය කරන්න කියලා. ඇත්තටම මෙතන මූලික අරමුණ වෙන්නේ නිකම්ම තරගයක් තියලා ජයග්‍රාහකයෝ තෝරන එකම නෙවෙයි. ඊට වඩා ලොකු දෙයක් මෙතන තියෙනවා. සාහිත්‍ය ප්‍රවර්ධනය කරන ගමන්ම ප්‍රාදේශීය මට්ටමේ ඉන්න අප්‍රකට නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇගීමකට ලක් කරන එක සහ ඒ අයගේ කලා කුසලතාවයන් තවදුරටත් වර්ධනය කරන්න හොඳ වේදිකාවක් හදලා දෙන එක තමයි මෙහි ප්‍රධානතම අරමුණ. ගම්වල හැංගිලා ඉන්න දක්ෂයින්ව ජාතික තලයට මේක කදිම අවස්ථාවක්. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ තරඟයට අදාළ වයස් කාණ්ඩ, තරඟ අංග සහ ඒ මට්ටම් ගැනයි. මේ තරඟය ඇත්තටම එක පිරිසකට විතරක් සීමා වෙලා නැහැ. පාසල් යන පුංචිම දරුවන්ගේ ඉඳලා, ඒ කියන්නේ 1 සහ 2 ශ්‍රේණිවල ප්‍රාථමික අංශයේ ඉඳලා පාසල් අධ්‍යාපනය අවසන් කරපු වයස අවුරුදු 19ට වැඩි වැඩිහිටියන්ටත් සහභාගී වෙන්න පුළුවන් විවෘත අංශය දක්වාම ඉතමත් පුළුල් පරාසයකට මේ තරඟය විහිදිලා තියෙනවා. ඉතින් තරඟයේද සාර්ථකව මුහුණ දෙන්න නම් මුලින්ම Taman හරියටම අයිති වෙන්නේ කොයි කාණ්ඩයටද කියලා නිවැරදිව හඳුනා ගන්න එක තමයි පළවෙනි පියවර. ඒක තීරණය කළාට පස්සේ අපි බලමු ඊළඟට තියලා තරඟ අංග සහ විවිධ නිර්මාණාත්මක එසවු මොනවද කියලා. මෙතනදී අපිට දකින්න පුළුවන් විශේෂම දෙයක් තමයි වයසත් එක්ක නිර්මාණයකින් බලාපොරොත්තු වෙන ගැඹුර සහ පරිමාව කොහොමද වෙනස් වෙන්නේ කියන එක. මේක තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි වචන සීමාව. කනිෂ්ඨ අංශයේ දරුවෙක්ගේ රචනාවක් ගත්තොත් ඒක වචන 750ත් 10ත් අතර වෙන්නයි ඕන. හැබැයි විවෘත අංශයේ සිනමා විචාරයක් දිහා බැලුවොත් ඒකෙන් වචන 2500ත් 3000ත් අතර බොහොම පුළුල් විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ වයස් මට්ටම ඉහළ යද්දී අපේ අන්තර්ගතයේ ගුණාත්මකභාවය වගේම ප්‍රමාණයත් ඊට සාපේක්ෂව වර්ධනය වෙන්න ඕන. ඉතින් මේ යටතේ තරඟකරුවන්ට තෝරා ගන්න පුළුවන් සාහිත්‍ය ඉසව් ගණනාවක් තියෙනවා. රචනා, පද්‍ය රචනා, ඒ කියන්නේ සඳස් සහ නිසඳස් කියන අංශ දෙකම, ඊට අමතරව ජන ගායනා, සාහිත්‍ය විචාර, කෙටි කතා සහ සිනමා විචාර වගේ විවිධ අංශ රැසකින් Tamanගේ හැකියාවන් උරගා බලන්න පුළුවන්. හැබැයි මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ජන ගායනා සහ සාහිත්‍ය විචාර වගේ ඉසව් වලට අදාළව කලින්ම නියම කරපු මාතෘකා එමත් නැත්නම් ගීත දීලා තියෙන්න පුළුවන්. ඒ නිසා නිර්මාණය පටන් ගන්න කලින් මේ නියමිත මාතෘකා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න එක ජයග්‍රහණයට ලොකු රුකුලක් වේවි. දැන් අපි පිවිසෙන්නේ මේ තරඟයේ තියෙන පොදු නීති සහ රෙගියුලාසි මොනවද කියන වැදගත්ම කොටසටයි. ඇත්තටම කෙනෙකුගේ නිර්මාණාත්මක හැකියාව කොච්චර ඉහළ වුණත් වැඩක් නැහැ. තරඟයකදී මේ වගේ මූලික නීති අනුගමනය කළේ නැත්තම්. පළවෙනි දේ තමයි සියලුම නිර්මාණ සම්මත A4 ප්‍රමාණයේ කඩදාසිවල එක් පැත්තක විතරක් ලිවිය යුතු වීම. කඩදාසිය දෙපැත්තෙම ලිව්වොත් ඒක තරඟයෙන් ඉවත් වෙන්න කිලිම බලපාන හේතුවක්. ඒ වගේම හැම නිර්මාණයක්ම කිසිම තැනකින් පිටපත් නොකරපු 100%ක්ම තමන්ගේම ස්වයං නිර්මාණයක් වන්නම ඕන. වචන සීමාවනුත් බොහොම තදින් සලකා බලන නිසා දීලා තියෙන උපදෙස් අකුරටම පිළිපදින එක තරගකාරීත්වයේදී අතිශයින්ම වැදගත්. මේ කාලේ හැටියට ගොඩක් දෙනෙක්ට මතුවෙන ප්‍රශ්නයක් ගැනත් මේ මූලාශ්‍රවල පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. නූතන තාක්ෂණය අද කොච්චර දියුණු වුණත් මේ සාහිත්‍ය උළෙල ඇතුලේ ඉඩක් තියෙන්නේ ස්වාභාවික මිනිස් බුද්ධියට සහ නිර්මාණශීලීත්වයට විතරයි. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් AI ආක්ෂණය පාවිච්චි කරලා රචනා ලියන එක හරි නිර්මාණ ගොඩනගෙන එක හරි මෙතනදී දැඩි ලෙස තහනම්. මේක සම්පූර්ණයෙන්ම මිනිස් මනසින් බිහිවන නිර්මාණ ඇගීමට ලක් කරන වේදිකාවක්. යම්කිසි විදිහකින් මේ නීතිය කඩ කරලා අහු වුණත් ඒ නිර්මාණ වහාම තරඟ ඉවත් කරනවා කියලා ඉතාමත් දැඩිව අවධාරණය කරලා තියෙනවා. හරි. දැන් අපි අන්තිම සහ තීරණාත්මකම කොටසට ඇවිත් තියෙන්නේ. ඒ තමයි නිවැරදිව අයදුම් කිරීමේ ක්‍රියාවලිය.
මේ තරඟයට අයදුම් කරද්දී ප්‍රධාන වශයෙන් පෝරම් වර්ග දෙකක් පාවිච්චි වෙනවා. එකක් තමයි පාසල් සිසුන් සඳහා වෙනව තියෙන අයදුම්පත. අනික තමයි විවෘතාංශීය තරඟකරුවන්ට තියෙන අයදුම්පත. බැලුබැල්මට මේ පෝරම දෙකේම එකම තොරතුරු අහලා තිබුණත් අදාළ සහතික කිරීමේ ක්‍රියාවලියේදී මේවා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා Tamanට අදාළ නිවැරදි පෝරමේ තෝරාගන්න එක අනිවාර්යයි. පාසල් අයදුම්කරුවෙක්ගේ ක්‍රියාවලිය පියවරෙන් පියවර ගලාගෙන යන්නේ මෙහෙමයි. මුලින්ම අයදුම්කරු Tamanගේ තොරතුරු සියල්ල නිවැරදිව පුරවන්න ඕන. ඊට පස්සේ ඒ තොරතුරු සහ වයස නිවැරදි කියලා පාසලේ විදුහල්පතිතුමාලවා සහතික කරලා අත්සන් කරගන්න එක අනිවාර්යයි. අන්තිමට අන්නේ විදුහල්පතිතුමා සහතික කරපු අයදුම්පත Tamanගේ නිර්මාණයත් එක්ක අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් බාර දෙන්න ඕන. හැබැයි විවෘත අංශයෙන් තරඟ කරන වැඩිහිටි අයදුම්කරුවන්ගේ ක්‍රියාවලිය මීට වඩා ටිකක් වෙනස්. ඒ අයට පාසලක විදුහල්පතිවරයෙකුගේ සහතිකයක් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අය අදාළ බල ප්‍රදේශීය පදිංචිකරුවෙක් කියලත් වයස නිවැරදි කියලත් සහතික කරගන්න Tamanගේ ප්‍රදේශීය ග්‍රාම නිලධාරීවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව ලබා ගන්න එක අනිවාර්යයි. ඉතින් විවෘත අංශයේ තරඟකරුවන් මේ පුංචි වෙනස ගැන විශේෂම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් තරඟේ නීති රීති වයස් කාණ්ඩ වගේම අයදුම් කරන ක්‍රියාවලිය ගැන දැන් සියලුම තොරතුරු බොහොම පැහැදිලි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ පරිකල්පනා ශක්තිය අවදි කරලා මීළඟ විශිෂ්ට කලා නිර්මාණය මේ ලෝකයට දායාද කරන එක විතරයි. 2026 සාහිත්‍ය උළෙල වෙනුවෙන් මෙවර බිහිවෙන ඒ අද්විතීය නිර්මාණය කුමක් වේවිද? ඒ වෙනුවෙන් දැන් ඉඳලම සූදානම් වෙන්න. මේ කරුණු පැහැදිලි කිරීම අපි මෙතනින් නිමා කරනවා.